ඉතිහාසයේ ලොකුම වැසට ලංකාව ලෑස්තිද? ඉතින් මේ දිනවල ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ වර්ෂාපතනය ඇති වෙනවා. ඉතින් ඒකෙන් විශාලම බලපෑම එල්ල වෙන්නේ මේ දිනවල තමයි. විශේෂයෙන් පසුගිය සති දෙක තුනම ඇති වුණු වර්ෂාපතනයේ ඉහළම තත්ත්වය අද හෙට සහ අනිද්දා මේ මාස අන්තිම වෙනකන් බලපෑම් වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු කාලගුණ විද්‍යා වෙබ් අඩවි සහ කාලගුණ විද්‍යා ටීම් ප්‍රකාශ කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලැබෙන විශාලතම වර්ෂාව මේක වෙන්න පුළුවන් තමයි මේ වෙද්දී කාලගුණ විද්‍යා ටීම් අනාවැකි බල කරන්නේ. ඇත්තටම මේකට හේතුව තමයි ශ්‍රී ලංකාව ආසන්නයේ කිලිකුණ දික ප්‍රදේශයේ මූලික ප්‍රදේශයේ වර්ධනය වෙන අඩුපීඩන තත්ත්වය සහ ඒ වගේම දකුණු අන්දමන් දූපත් ප්‍රදේශයේ පැවැත්වෙන අඩුපීඩන තත්ත්වයන් දෙක. ඉතින් මේ අඩුපීඩන තත්ත්වයන් දෙකම මේ වෙද්දී වර්ධනය වෙලා පීඩන ආපතයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් පීඩන ආපතයක් දක්වා වර්ධනය වීමත් එක්ක තමයි ප්‍රදේශ දෙකකින් මුළු ප්‍රදේශ දෙකකින් දෙපැත්තෙන් මේ පීඩන ආපත දෙකක් එක්ක ශ්‍රී ලංකාවේ කාලගුණය දැඩි ලෙස මේ වෙද්දී වෙනස් වීමකට ලක් වී තිබෙනවා. ඉතින් හැමදාම නොවැම්බර්, දෙසැම්බර්, ඔක්තෝබර් වල වහිනවා. නමුත් ඒ වැස්ස නෙමෙයි මේ වහින්නේ. මේක ඊටත් වඩා වැඩි වැස්සක් ඉදිරි ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් මිලිමීටර් 150 200ට එහා ගිය විශාල වර්ෂාපතනයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙද්දී දකුණු අන්දමන් ප්‍රදේශයේ තිබෙන අඩුපීඩන තත්ත්වය පීඩන ආපතය දක්වා වර්ධනය වෙලා ඒක ටිකක් ශ්‍රී ලංකාවෙන් ඈත් වුණ ශ්‍රී ලංකාවට ගිනිකොළ දෙසින් පැවැත්වෙන පීඩන ආපතය මේ වෙද්දී ශ්‍රී ලංකාවට ආසන්නයෙන් මුහුදු ප්‍රදේශය හරහා ගමන් කිරීමට නියමිතයි ඉදිරි දිනවලදී. ඉතින් මේකත් එක්ක ඉදිරියේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ දැඩි වර්ෂාපතනයක් හටගන්නවා සහ විශාල සම්පායක විපතක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වර්ෂාපතනය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මධ්‍යම කඳුකරයට තමයි වැඩි වශයෙන්ම බලපන්නේ. විශේෂයෙන් මේ පළාත් තුනට අනිවාර්යෙන් මිලිමීටර් 150 200ට වැඩි තද වර්ෂාපතනයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම උතුරු නැගෙනහිර ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් උතුරු මැද සබරගමුව ඌව පළාත් වලටත් මේ ආකාරයේ වර්ෂාපතනය ලැබෙලා දෙනවා. ඒ වගේම තමයි දකුණු සහ උස්නාහිර පළාත් වලටත්. ඒ වගේම තමයි මේ වර්ෂාපතනයත් එක්ක එන අනිත් ගැටලුව තමයි නායයක්. අපි දැක්කදී සතියේ කොළඹ නුවර මාර්ගයේ විශාල නායයක් සිදු වෙනවා. තාමත් කොළඹ නුවර මාර්ගය සම්පූර්ණයෙන්ම අස් කරලා නැහැ. ඒ වගේම තමයි උඩට දුම්රිය මාර්ගයේ විශාල නායයක් සිදු වුණා. ඒ වගේම ඒක අස් කරලා තව ටික දවසක් ගිහින් දැන් යලිත් උඩට දුම්රිය පියලා නායයක් සිදු වුණා. ඉතින් මේත් එක්කම මේ වර්ෂාපතනයත් එක්ක පැවැත්වෙන නායයන් ගම්මතුක සහ සුළං වර්ධනය වීමත් එක්ක එන ගස් කඩා වැටීම් ඇතුළු අතිවිශාල ස්වභාවික විපත් කිහිපයක ශ්‍රී ලංකාව මුහුණ දී යුතුමින් සිටිනවා. විශේෂයෙන් මම අර කලින් ප්‍රකාශ කරපු ප්‍රදේශවල වර්ෂාපතන ඉහළ නගින්න පුළුවන්. ඒ වගේම නුවරඑළිය, නුවර, පදුල්ල, ඈගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ප්‍රදේශවල අනිවාර්යෙන් නායයන් අවදානම් මතු වෙනවා මේ ප්‍රදේශවල විශාල කඳු තිබෙන නිසා. ඉතින් ශ්‍රී ලංකාව මේ වෙද්දී අනිවාර්යෙන් තම ඉතිහාසයේ මුහුණ දෙන විශාලම ගම්මතුර සහ වැස් වර්ෂාවට සූදානම්ද කියන ගැටලුව අපි හමුවේ තිබෙනවා. ඉතින් වෙන තරම් මිනිස්සු මේ පිළිබඳව අවධානයක් යොමු කරනවාද කියලා ගැටලුවක්. මොකද ටීවී channel පොත් වලින් ලොකු අවධානයක් ලබා දුන්නා. මිනිස්සු ඒ පිළිබඳව අවධානයක් යොමු කරනවා කියලා ගැටලුවක් වෙලා තිබෙනවා. මොකද මේක හොඳම උදාහරණයක් කියන්නේ නැහැ කි. තවමත් මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වල වෙනසක් නැතුව සිදු කරගෙන යනවා. මේ පිළිබඳව අවධානයක් යොමු කරනවා. ඒ වගේ ප්‍රතිඵලයක් තමයි පාලකඩු බණ්ණාය කන්දක් නාය ගිහිල්ලා ඉවත් කරන්නේ කිව්ව පිරිසකට ඉවත් නොවී සිටීමත් එක්ක තමයි නිවස සහ හෝටලයක් කඩාගෙන යන්නේ. ඉතින් මේ වගේ සවල් ලොකු ප්‍රදේශයකට මේ විදිහට අමතක වෙගි ප්‍රකාශ කර තිබුණා මිනිස්සු ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව වැඩපිළිවෙලක් තාමත් පේන්නේ නැහැ. මොකද රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ඉහළ දේශපාලකයන් අර ලැබෙනකම් බොහෝ දේශවල බලාගෙන ඉන්නවා. තමන්ගේ මේ ආපදා කටයුතු සිදු නොකර මොකද තමන්ට තන් තීරණ ගන්න මේ වෙද්දී රාජ්‍ය නිලධාරීන් බය නිසා. ඒ වගේ තමයි දේශපාලකයන් සහ ආණ්ඩුව අයවැයට පක්ෂ විපක්ෂ දෙපැත්තමයි අයවැය ලොකු කරගෙන අයවැයට නිසා පාර්ලිමේන්තුව වෙලා ඉන්න නිසා තමන්ගේ ගම්බිම් වලට ගිහිල්ලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන ආකාරයක් පේන්නේ නැහැ. නමුත් ඉස්සර මෙහෙම නිරක් නෙමෙයි. මේ කාලේ අයවැය තිබුණත් බොහෝ දේශපාලකයන් මේ වර්ෂා කාලේ තමන්ගේ ගම්බිම් වලට ගිහිල්ලා මේ ප්‍රදේශයේ අවශ්‍යතා ඉටු කරලා හොයලා බලලා ආවා. නමුත් වර්තමානයේ ඒක පේන්නේ නැහැ. ඉතින් මේ ස්වාභාවික ආපදා තත්ත්ව ශ්‍රී ලංකාවට බලපාන මේ ඉතිහාසයේ විශාලතම වර්ෂාපතයට තවමත් අපි රටක් විදිහට සූදානම් නැහැ. මේක කොච්චර දරුණුද කියන වර්තමානයේ මේ වෙද්දී උඩට මාර්ගයේ දුම්රිය ගමනයට බාධා නැති වුණත් 90ට පමණක් සීමා කරලා තියෙන්නේ. බදුල්ලට නොයා මේ වර්ෂාපත නිසා අනිවාර්යයෙන්ම උඩට ප්‍රදේශයේ තිබෙන දැඩි තර්ජනය නිසා. ඒ වගේම කොළඹ නුවර මාර්ගයේ වසාදමා තිබෙනවා. මේ වගේ විශාල වාර්ග ප්‍රමාණයක් වසාදමා තිබෙද්දී තාම ශ්‍රී ලංකාව මේ පිළිබඳව ලොකු අවධානයක් යොමු කර නැතිව තමයි පේන්න තිබෙන්නේ. නමුත් ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි සහ මාධ්‍ය වාර්තා කර තිබෙනවා මේක පිළිබඳව මීට වඩා තරුණ කියලා හිතන්න ඕනේ කියලා. මොකද එහෙම නොවුනොත් මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තමා පිටව වසින මේ වැටීම වර්ෂාපතනය අති විශාල ගම්වතුක නායයන් වැඩි වලට හේතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් විශාල ස්වභාවික විපතක් සිදු වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ දෙසන ජනතාවගේ උනන්දුවක් තිබෙන බව සහ ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිබඳව තමයි දැන් බලා සිටිය යුතු වෙන්නේ. මොකද එසේ නොවුනොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට දරුණු ස්වභාවික විපතක් සිදු වීමට පුළුවන් මේ දිනකදී. ඉතින් ඒකට සූදානමක් වීමක් හෝ සූදානම් බව තාමත් පෙනෙන්න තිබෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොම වෙන්නේ කියලා. ඉතින් හැමෝටම ටිකකින් පරිස්සම් වෙලා ඉන්න. මේක සුළුවෙන් තකන්න එපා. මොකද ලංකා ඉතිහාසයේ ලොකුම වැස්ස වෙන්න පුළුවන් මෙහෙම වහින්නේ. ඒ වැස්ස පුංචි වැස්සක් මුළු දවසෙම වහිනවා. හිතා ගන්න බැරි අපදා සිදු වෙන මේ නිසා හැමෝම පරිස්සම් වෙලා අනිවාර්යෙන් මේ සිදුවෙන ස්වභාවික විපත් සහ ස්වභාවික පරිසරයේ සිදුවෙන දේවල් පිළිබඳව අවධානය යොමු කරන ඉන්නවට තරමට තමයි තමන්ගේ ජීවිතය සහ තමන්ගේ පවුල සහ තමන්ගේ දේපල හැමදේම බේර ගන්න පුළුවන්. දැනටත්
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ගම් අතරවල ලක් වී තිබෙනවා නායමට ලක් වී තිබෙනවා මේක 3-4 ගුණයක් වැඩි වෙන්න පුළුවන් මේ ඉදිරි දිනවලදී අපි රටක් විදිහට හරියට ක්‍රියාත්මක නොවුන ඒක නිසා මේ රටක් විදිහට මුළු රාජතන්ත්‍රය සහ දේශපාලනයන් කිසිට රාජ්‍ය නිලධාරීන් දක්වා සියල්ල ක්‍රියාත්මක වීම තමයි වැදගත් වෙන්නේ. තාමත් මම අර පෙර ප්‍රකාශ කරපාදී ශ්‍රී ලංකාවේ මිනිසුන් මේ පිළිබඳ ලොකු උනන්දුවක් නැහැ. කොච්චර දැනුවත් කිරීම කරත් දැනුවත් වීම පිළිබඳ තරම් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ වුන්. ඉතින් අපි බලමු ඒ උනන්දුව දැන් හරි වෙනස් වෙලා අනිවාර්යෙන් ඔබ පරිස්සම් වෙන්න. මොකද මේ ශ්‍රී ලංකාවට හැදෙන ලොකුම ආශාවට අපි තාම සූදානම් කියන එක අනිවාර්යෙන් ලොකුම ගැටලුවක් බවට මේ විදිහට පත් වෙලා තියෙනවා.